මරණය කියන්නේ මේ හැම දෙයකම අවසානයද? ඒකෙන් පස්සෙත් කතාවක් තියෙනවද? ඔයා ආදරය කරපු කෙනා ආයෙම එක මොහොතක් හරි දැක ගන්න පුළුවන් වුණොත් ඔයා ඒ අවස්ථාව අතහැරලා දානවද? නැත්තම් ඕනම ගාණක් ගෙවලා හරි ඒක පස්සේ යනවද? ඒක කරන්න ගිය අම්මා කෙනෙක්ට අවසානයේදී හම්බෙනවා අඳුරු පූජාවන් කරන කණ්ඩායමක්. ඒක අපට නොපෙනෙන බලවේග සහ මරණයටත් වඩා භයානක දෙයක්. ඔව්, අද අපි කතා කරන්න යන්නේ 2026 වසරේ ආපු ද විසිලර් කියන චිත්‍රපටය ගැන. ඉතින් මේ වීඩියෝව අන්තිම වෙනකම්ම බලන්න. අවසානයට ඔයාටම හිතෙයි මරණය කියන්නේ අවසානයක්ම නෙමෙයි වෙන්නත් පුළුවන් කියලා. කතාවට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න. මේ වගේ චිත්‍රපට විචාර බලන්න ඔයා තවමත් අපේ මදු සිනමැක්ස් පවුලට එකතු වෙලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. ඔයා මේ වගේ හොරර් ෆිල්ම්ස් වලට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු මේ ෆිල්ම් එකේ මොකක්ද වෙන්නේ කියලා බලන්න. කතාව පටන් ගන්නේ වෙනිසියුලාවේ තියෙන ෆාම් හවුස් එකකින්. එක කාන්තාවක් රෑ වෙලා මේ හවුස් එක හරහා ඇවිදගෙන යනවා. වාහනයක් දැකලා මේ කෙනා බය වෙලා හැංගිලා ඒ වාහනේ ගියාට පස්සේ ආපහු එයාගේ ගමන යනවා. හැබැයි ටික දුරක් ගියාම මෙයා තවත් කෙනෙකුට අහු වෙනවා. ඒකම අපිට දකින්න ලැබෙන්නේ පුටුවක ගැට ගහලා ඉන්නේ ගෑනු කෙනාව. මෙයාව මෙතනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වයසක මිනිස්සයා. මේ වෙලාවේ යාට යන්න දෙන්න කියලා බැගෑ පැත් වෙලා ඉල්ලුවත් මේ වයසක මිනිස්සයා යාව ගණන් ගන්නවත් නැහැ. ඔයාගේ නම මොකක්ද කියලා අහනකොට මේ ගෑනු කෙනා යාගේ නම විදිහට ටිම්ටි කියලා කියනවා. ඒකම අර මිනිස්සයා මොනවද මතුරුන ගම මේ ටිම්ටිගේ ඇඟට දුමක් වගේ දෙයක් දානවා. කොච්චර දැඟලුවත් මෙයාට මෙතනින් ගැලවීමක් නැහැ. ටිකකින් අමුතු පිහියක් වගේ ආයුධයක් අතර ගන්න මේ වයසක මිනිස්සයා තව කෙනෙක්ගේ උදව් ඇතුව මේ ටිම්ටිගේ දිව කපලා දානවා. ඒ එක්කම සිදුවෙන්නේ නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද මේ ටිම්ටිට මේ වෙලාවේ දරුණු යක්ෂයෙක් ආවේශ වෙලා වගේ ලේ පෙරාගෙන කෑ ගහනවා. මේ වෙලාවේ අර වයසක මිනිස්සයා උරයක් අරගෙන ටිම්ටිගේ ඇඟට දානවා. ඉතින් ඔන්න මේ වයසක මිනිස්සයා ටිම්ටිව දාගත්ත උරයත් අරගෙන අර උග්ගස් ගොවි පෙළ හරහා යන ගමනුයි ඉන්නේ. ඉතින් ටික දුරක් යනකොට එක පාරටම ටිම්ටි අතුරුදහන් වෙනවා. ඒක දකින මේ මිනිස්සයා හොඳටම බය වෙලා වේගෙන් මෙතනින් යන්න යනවා. ඔහොම ටික දුරක් යනකොට එක තැනකදී මේ අස්සයා කලබල වෙලා නතර වෙනවා. හොඳටම බය වෙලා ඉන්න මේ මිනිස්සයා ටෝච් එකක් ගහලා බලන්නේ කවුරු හරි ඉන්නවද කියලා. ඔන්න එතකොටම විසිල් සද්දයක් ඇහෙනවා. එක පාරටම ගහක් උඩ ඉඳන් මොකක්ද මේ මිනිස්සයාගේ ඇඟට පැනලා එයාව මරලා දානවා පෙන්නනවා. කතාවේ ආරම්භය උනේ ඔන්න ඔහොමයි. ඒ මේ වයසක මිනිස්සයා ටිම්ටිව පැහැරගෙන ගිහිල්ලා අර වගේ දරුණු දෙයක් කරේ. ඒ මිනිස්සයා කවුද? එහෙම කරන්න හේතුව මොකක්ද? අන්තිමට මේ මිනිස්සයාට මොකද වුනේ? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න අපිට මේකේ සම්පූර්ණ කතාවම බලන්න වෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු කතාවේ ඉස්සරහට. මේ ඉන්නේ කතාවේ ප්‍රධාන චරිතය වෙන නිකෝල්. එයාගේ හස්බන්ඩ්ගේ නම සෙබස්තියන්. නිකෝල්ගේ හිතට වද දෙන එක දෙයක් තියෙනවා. මෙයාලට දුවෙක් හිටිය දැනී කියලා. ඉතින් ඇක්සිඩන්ට් එකක් වෙලා මීට අවුරුදු 2කට කලින් එයා නැති වෙලා තියෙනවා. තමන්ගේ දුව නැති වුණක ගැන නිකෝල් ඉන්නේ තවමත් ගොඩක් දුකින්. ඉතින් මේ වෙලාවේ සෙබස්තියන් නිකෝල්ව සංසුන් කරනවා. මෙයාලා මේ යන්නේ සෙබස්තියන්ගේ තාත්තා වුණ වින්සෙන්ට්ගේ මළගෙදරටයි. ඉතින් අපිටත් මෙතනදී තමයි තේරෙන්නේ කතාවේ මුලින්ම අපි දැකපු ටිම්ටිට කරදර කරපු අර වයසක මිනිස්සයා වෙන කවුරුවත් නෙමෙයි. ඒ සෙබස්තියන්ගේ තාත්තා වෙන වින්සෙන්ට් කියලා. ඔයාලට හිතා ගන්න පුළුවන් එදා රෑ සිද්ධ වුණ දේ මොකක්ද කියලා. ඉතින් මේ ඉන්නේ සෙබස්තියන්ගේ අම්මා ඉසබෙල්. මේ තමයි මේ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා. එයාගේ නම පෙට්‍රා. මේ විදිහට වින්සෙන්ට්ගේ මරණ කටයුත්ත තියුණාට පස්සේ එදාම රෑ ඉසබෙල් මේ දෙන්නට කියන්නේ මේ ගොවිපොළ බලාගන්න මෙහෙට වෙලා ඉන්න කියලා. කොහොම හරි මේ දෙන්න අය යෝජනාවට කැමති වෙනවා. මෙයාලා ටිකක් මේ විදිහට කතා කර ඉන්නකොට ඈතින් දකින්න එලියක්ින්ද නිකෝල් අහනවා ඒ මොකක්ද කියලා. ඉතින් ඉසබෙල් කියන්නේ ඒ මරියා ලියොන් සෙරස් ලගේ කියලා. කවුද මේ මරියා ලියොන් සෙරස් කියන්නේ? සෙබස්තියන් කියන්නේ එයාලා එක්තරා ඇදිලි කණ්ඩායමක් කියලා. එයාලගේ විශ්වාසය වෙන්නේ මරුණ ආත්ම ඇවිත් එයාලගේ ප්‍රශ්න විසඳයි කියන එකලු. එයාලා ඉන්නේ මේ ගොවිපොළට එහා පැත්තේ තියෙන කැලෑවේ. ඉතින් එයාලා එහා පැත්තට යන්න පාලමුකුත් හදාගෙන හිටියට එයාලා එහෙ ඉන්නේ අනවසරෙන්ලු. ඒ නිසා වින්සෙන්ට් හිටියෙත් මේ ඇත්ත එක තරහින් කියලයි ඉසබෙල් කියන්නේ. වින්සෙන්ට් එයාලා වෙලවලා දාන්න හැදුවත් ඒ වැඩේ හරි ගිහිල්ලා නැහැ. අපි යමු කතාවේ ඉස්සරහට. නිදාගෙන ඉන්න නිකෝල්ට අමුතු සද්ද වගේක් ඇහෙන්න ගන්නවා. ටික වෙලාවක් ඒ සද්දෙට ඇහුම්කන් දෙන නිකෝල් එක පාරටම බය වෙන්නේ එයා ළඟට ආපු බල්ලා චානෝ හින්දා. ඉතින් නිකෝල් මේ වෙලාවේ ටිකක් එළියට යන්නේ එයාට හැමතිස්සෙම එයාගේ දුව ඩැනීව මතක් වෙන හින්දා. මේ වෙලාවෙදිත් එයා ඩැනීගේ වීඩියෝ එකක් බලන ගමනුයි ඉන්නේ. මෙහෙම ඉන්න නිකෝල් දකිනවා ඈතින් මොකක්ද එළියක්. ඒක දැකලා මෙයා ළඟ ඉන්න චානෝ ඒ පැත්තට දුවනවා. එතන ඉන්නේ පෙට්‍රා කියලා දකින නිකෝල් ඒ පැත්තට යනවා. ඉතින් මේ පෙට්‍රා හරිම අමුතු හැසිරීමක් තියෙන කෙනෙක්. එයත් අමුතු ඇදහිලි යාග හෝම ගැන විශ්වාස කරන කෙනෙක්.
ඉතින් මේ වෙලාවේදීත් එයා ඒ වගේ දෙයක් තමයි කරන්නේ. ටික වෙලාවකින් චානෝ ගොවිපළ පැත්තට දුවනවා. මේ වෙලාවේදී නිකෝලුත් චානෝගේ පස්සෙන්ම යනවා. එයාලා යන්නේ උග්ගස්සයාගේ පැත්තටයි. ටිකකින් මෙයාලටත් අර විසිල් සද්දය ඇහෙන්න ගන්නවා. ඉතින් ඒක ඇහෙන චානෝ ඒ සද්ද ආපු පැත්තට දුවනවා. ඒ ගස් අස්සේ හරි අමුතු පෙනුමක් තියෙන කෙනෙක් ඉන්නවා පෙන්නනවා. චානෝව හොයාගෙන ඉස්සරහට ඇවිදගෙන යන නිකෝල්ගේ ඇඟට මේ වෙලාවේ හරියට අර කතාවේ මුලින් වින්සෙන්ට් එකේ ඇඟට පැනපු අමුතු සතෙක් වගේ එකක් පයින්නවා. මේ දෙයට බය වෙන නිකෝල් මෙතන ඉක්මනට දුවලා යනවා. පස්සේ දවසේ උදේම නැගිටින නිකෝල් චානෝව හොයන්න ගන්නවා. එයා ගිහින් පෙට්‍රාගෙන් අහනවා චානෝව දැක්කද කියලා. පෙට්‍රා නෑ කියලා උත්තර දෙනකොට නිකෝල් කියනවා ඊයේ රෑ යායේ පැත්තෙන් විසිල් සද්දයක් ඇහිලා ඒ පැත්තට දිව්වා කියලා. මේ දේ අහන පෙට්‍රා ටිකක් කලබල වෙනවා. චානෝව ආවොත් ඔයාට කතා කරන්නම් කියලා එයා නිකෝල්ට කියනවා. ඉතින් මේ නිකෝල් චානෝව හොයන එක නම් නතර කරන්නේ නෑ. එයා ආයෙත් යන්නේ මේ චානෝව හොයාගෙන. ටික දුරක් යන නිකෝල් දකිනවා පාලමක් තියෙනවා කියලා. ඉතින් අශ්ෂයා එතනින් ගැට ගහලා මෙයා පාලම දිගේ යන්න යනවා. ඔහොම යනකොට ඉටිපන්දම් පත්තු කරලා පිළිම වගේක් තියෙන හරි අමුතු තැනකට තමයි නිකෝල් එන්නේ. එතිනුත් ඉස්සරහට යන මෙයාට දකින්න හම්බෙන්නේ මිනිසුන් පිරිසක් යාගොහොම වගේ හරි අමුතු චාරිත්‍රාක් කරන විදිහ. ඉතින් මේ අය මන්ත්‍රයක් වගේ දෙයක් මතුරුන ගමන් ඉන්න ගෑනු ළමයෙක් වටේ ඉඳන් දුමක් කිමිනවා. සමහරු මොනවදෝ දියරයක් කටට අරගෙන ඒ ගෑනු ළමයාගේ ඇඟට ගහනවා. ටික වෙලාවක් ඒ දිහා බලන් ඉන්න නිකෝල් දකිනවා ඒ ගෑනු ළමයා ලේ පෙරාගෙන බිම ඇදගෙන වැටිලා. ඒ එකම ආත්මයක් ආවේශ වෙලා වගේ. ඉතින් මේ ගෑනු ළමයා නිකෝල් ඉන්න පැත්ත දිහා බලාගෙන අම්මා කියලා කතා කරනවා. ඒ විතරක් නෙමෙයි මට ඒව පේනවා කියලා කියනවා. ඉතින් මේ ෆිල්ම් එක බලන අපිට හිතෙන්නේ ඒ නිකෝල්ගේ දුව ඩැනිගේ ආත්මය වෙන්නද කියලා. ඉතින් එතන ඉන්න කට්ටියත් නිකෝල්ව දැකලා එයාව අල්ලගන්න දුවගෙන එනවා. නිකෝල් ඉක්මනින් එතනින් දුවගෙන යනවා. ඔන්න ඉතින් රෑ වෙලා නිකෝල් යන්නේ පෙට්‍රාව හම්බෙන්න. ගිහින් කියන්නේ එයා එක ටිකක් කතා කරන්න ඕනි කියලා. මේ වෙලාවේදී නිකෝල් පෙට්‍රාගෙන් අහනවා ඔයා මරියා ලියෝන් සිරස්ලගෙන් කෙනෙක්ද කියලා. මොකද නිකෝල් කිහිපවතාවක්ම දැකලා තියෙනවා පෙට්‍රා එක එක රූප වර්ග එහෙම රැට පුච්චනවා. අනික පෙට්‍රාගේ හැසිරීම අර මිනිස්සුන්ට සමානයි කියලා නිකෝල්ට හිතෙන්නේ. ඉතින් මේ නිකෝල් අහන දේවල් වලට පෙට්‍රා උත්තර දෙන්න කැමති නෑ. ඒත් නිකෝල්ගේ බගෑපත් වීම හින්දම එයාට මේ හැමදේම කියන්න පෙට්‍රා කැමති වෙනවා. මෙතනදී කියන විදිහට පෙට්‍රා මාරියා ලියෝන් සිරස් කෙනෙක්. එයා මාරියා ලියෝන් සිරස් කියන රැජිනව තමයි අදහන්නේ. එයාලගේ මතය වෙන්නේ එයාලව ආරක්ෂා කරන්නේ මේ රැජින කියලයි. ඉතින් ඒ විස්තරය දැනගත්තට පස්සේ නිකෝල් කියනවා මම ගඟ ළඟදී දැක්කා මිනිස්සු පූජාවක් තියෙනවා. ඒ වෙලාවේ මගේ දුව ඩැනී මට කතා කරා. මට ඕනි ඒ අයට කියලා මගේ දුවත් එක්ක ටිකක් කතා කරන්න. ඔයාට පුළුවන් ද මට උදව් කරන්න කියලා පෙට්‍රාගෙන් අහනවා. ඉතින් පෙට්‍රා කියන්නේ එතෙන්ට යන එක භයානකයි. ඒ නිසා ආයේ එහෙට යන්න එපා කියලා. ඒත් නිකෝල් කියන්නේ එහෙනම් ඔයා හරි ඒ දේ මට කරලා දෙන්න. මට මගේ දුවත් එක්ක ටිකක් කතා කරන්න. මට අවස්ථාවක් අරන් දෙන්න කියලා. මේ වෙලාවේදී පෙට්‍රා කියනවා ඒක කරන්න සුදුසු නෑ. අනික මේ දවස්වල නපුරු ආත්මයක් සැරිසරනවා. ඒ නිසා ඒක භයානක වෙන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී තමයි අපිට ප්‍රශ්නයක් වෙලා තිබුණ. අර විසිල් සද්දය ගැන පෙට්‍රා නිකෝල්ට කියන්නේ. ඒ භයානක ආත්මය තමයි විසිල. එදා චානෝ නැතිවුණ දවසේ රෑ ඔයාට ඇහුණ විසිල් සද්දේ එයාගේ. ඒ විසිල් සද්දේ ගොඩක් දුරින් වගේ ඇහෙනවනම් ඒ ආත්මය ඔයාට ගොඩක් ළඟයි. ඒ නිසා ආයේ එහෙම ඇහුනොත් පරිස්සම් වෙන්න කියලා පෙට්‍රා කියන ගමන් නිකෝල්ගේ අතේ ආරක්ෂක නූලක් බඳිනවා. ඔන්න පස්සේ දවසේ උදෙන්ම සෙබස්තියන්ට දැනගන්න හම්බෙනවා. එයාලගේ ගොවි පොලේ හරක් ටිකක් අතුරුදහන් වෙලා කියලා. මේ ආරංචියත් එක්ක තව කට්ටියක් එක්ක එයාලා නැතිවුණ හරක්ව හොයන්න යනවා. තමන්ගේ නැතුවුණු දුව එක කතා කරන්න තියෙන ආසාව කොච්චරද කියනවනම් නිකෝල් සෙබස්තියන් යනකන් ඉඳලා එයා ආපහු යන්නේ අර කැලෑවේ ඉන්න මිනිස්සු හොයාගෙන. ඉතින් ඒ මිනිස්සු ඉන්න තැනට නිකෝල් ගියාම දකින්නේ මැරුණු මිනිස්සෙක්ට චාරිත්‍ර කරන විදිහ. නිකෝල් ගිහින් ඒ අයට කතා කරනවා. ඒ අය දැනගන්නවා මෙයා ෆාම් හවුස් එකේ කෙනෙක් කියලා. ඉතින් මේ අය නිකෝල්ව එක තැනකට එක්කරගෙන යනවා. එක්කරගෙන ගිහිල්ලා එයාලගේ නායකයා වගේ ඉන්න කෙනා අහන්නේ ඔයා ආවේ අපිව එලවන්නද කියලා. නිකෝල් කියනවා අනේ එහෙම එහෙකට නෙමෙයි මම ආවේ. මං ආවේ පූජාවක් කරගන්න කියලා. එතකොට එයාලා කියන්නේ දැන් පූජාවල් කරන්න බෑ. මොකද දැන් විසිලගේ ආත්මය සැරිසරනවා. ආයේ පූජාවක් කරොත් ඒ ආත්මය ශරීරයක් ඇතුළට ඇතුළු වෙන්න හදයි. ඒක හින්දා ඒක භයානකයි කියලා මෙයාලත් කියනවා. ඒත් ඉතින් නිකෝල්ට නම් එයාගේ දුවත් එක්ක කතා කරන්නම තමයි ඕන කරන්නේ. එයා කියනවා කීයක් ගියත් කමන්නේ මම සල්ලි දෙන්නම්. මට මගේ දුව එක්ක ටිකක් කතා කරන්න මට උදව් කරන්න කියලා. ඒත් එයාලා අකමැති වෙන හින්දා නිකෝල් එතනින් යනවා. නැතිවුණ හරක්ව හොයාගෙන ගිය සෙබස්තියන්ට ඒ හරක් ටික හම්බෙනවා. ඔන්න ඔය අතරේ ඔහොම යනකොට මෙච්චර දවසක් නිකෝල් හොයපු චානෝ ගහක් උඩ මැරිලා ඉන්නවා මේ අය දකිනවා. උගේ බඩවැල් ටිකත් එළියට ඇවිත් තියෙනවා දකින මේ සෙබස්තියන්ගේ යාළුවා කියන්නේ මේ විදිහට තමයි වින්සෙන්ටේ මැරිලා හිටියේ කියලා. ඊට පස්සේ මේ අය සැක කරන්න ගන්නවා මේ මිනිමැරුම් කරන්න වෙන කවුරුත් නෙමෙයි
අර මාරියා ලියොන් සිරස් කට්ටිය වෙන්න ඇති කියලා. මේ අතරේ අපිට ආයමත් පෙන්වන්නේ නිකෝල්ව. ඒ අර කැලෑපාරෙන් ටික දුරක් යනකොට අර මිනිසුන්ගෙන් කෙනෙක් මෙයාගේ පස්සෙන් ඇවිල්ලා කතා කරනවා. මේ මිනිස්සයා කියනවා ඔයාගේ වැඩේ මං කරලා දෙන්නම්. හැබැයි මට ඩොලර් 8000ක් ඕනේ කියලා. මේ වැඩේට නිකෝල් කැමති වෙනවා. අර මිනිස්සයා කියන්නේ එයාගේ දුවටත් ආත්ම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එයාව හෙට හරියටම හවස 3 වෙනකොට මම මෙතෙන්ට එක්කරගෙන එන්නම්. ඔයත් ඒ වෙලාවට මෙතෙන්ට එන්න කියලා. මේ මිනිස්සයා මෙතනදී එක වැදගත් දෙයක් කියනවා. ඒ පූජාව කරන්න දුවගේ මොකක්ම හරි දෙයක් ඕනලු. නැත්තම් දුවගේ ආත්මය ගෙන්න ගන්න හරිම අමාරුයිලු. ඒ වගේම මේ ගැන කාටවත් දැනගන්න තියන්න එපා කියලාත් කියනවා. ඉතින් මේ දේවල් වලට නිකෝල් එකඟ වෙනවා. ඔන්න නිකෝල් ආපහු ගෙදර එන ගමන් ඉද්දි මගදී සෙබස්තියන් හම්බෙලා කතා කරනවා. එයා මේ වෙලාවේ නිකෝල්ට චානෝගේ බොඩි එක පෙන්නලා කියන්නේ කොහොමවත් යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න. මොකද මේ අනවසර පදිංචිකාරයන්ගේ වැඩක්. එයාලා ඔයාටත් කරදර කරයි කියලා කියනවා. එදා රෑ මේ තුන්දෙනා කෑම ගන්න ගමන් ඉද්දි මේ කතා වෙන්නේ චානෝගේ මරණය වින්සෙන්ට්ගේ මරණයට සමානයි කියලා. මොකද මේ දෙන්නගෙම බඩවල් එළියට ඇවිත් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් සෙබස්තියන් කියන්නෙම අර මරියා ලියොන් සිරස්ලාගේ වැඩක් වෙන්නේ නැති කියලා. ඉතින් නිකෝල්ට තේරෙනවා මේ එයාලගේ වැඩක් නෙමෙයි. මේ අර විසිලාගේ වැඩක් කියලා. රෑ කෑමෙන් පස්සේ නිකෝල් පෙට්‍රාව හොයාගෙන යනවා. ගිහින් විසිලාගේ පුරාවෘත්ත කතාව ගැන අහනවා. ඉතින් පෙට්‍රා ඒ කතාව නිකෝල්ට කියනවා. ගොඩක් ඉස්සර දඩයම් කරන්න දක්ෂ එක පිරිමි ළමයෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ එයාගේ ගොදුර රවට්ටන්නේ විසිල් එකක් ගහලා. දවසක් මේ ළමයාගේ තාත්තා දැකලා තියෙනවා මෙයා ගෙදර බල්ලට සෑහෙන්න වද දෙනවා. ඒක දැකලා තාත්තා එයාට හොඳටම ගහලා. ඉතින් මේ ළමයා පස්සේ දවසේ තාත්තා එක දඩේමේ ගියත් ආපහු ගෙදර ඇවිත් තියෙන්නේ තනියම. නිකන් නෙමෙයි මස් වගේකුත් අරගෙනමයි. මේ ළමයාගෙන් අම්මා එයාගේ තාත්තා ගැන ඇහුවත් මේ ළමයා උත්තර දීලා නැහැ. පස්සේ දවසේ ගමේ මිනිස්සු දැකලා තියෙනවා මේ ළමයාගේ තාත්තව මරලා ගහක එල්ලලා තියෙන විදිහ. ඒ විතරක් නෙමෙයි බඩවැල් ටිකත් එරියට පැනලා. ඉතින් මේක දැකපු අම්මට තේරිලා තියෙනවා. එයා එදා රැට එව්වේ තමන්ගේ සැමියාගේම මස් කියලා. ඉතින් ගමේ මිනිස්සු දැනගෙන තියෙනවා ඒ ළමයා තමයි එයාගේ තාත්තව මරලා තියෙන්නේ කියලා. ඉතින් මිනිස්සු එකතු වෙලා ඒ තාත්තව එල්ලලා තිබ්බ ගහේම මේ ළමයාවත් එල්ලලා එයාට සෑහෙන වද දීලා තියෙනවා. එයා කරපු වැඩේ ගැන පසුතැවෙනකම්. ඒත් ඒ ළමයා කිසිම වෙලාවක අඬලවත් කෑ ගහලවත් නැහැ. විසිල් ගහන එක තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒ දවසේ ඉඳන් එයාගේ ආත්මය හොයලා තියෙන්නේ මිනිස් ශරීරය. මේ කතාව අහනවත් එක්කම නිකෝල් අහන්නේ එයාව ආපහු ගෙන්නලා තියෙන්නේ කවුද කියලා. පෙට්‍රා මේ වෙලාවේදී කලබලයෙන් වගේ අනවසර පදිංචිකාරයෝ තමයි කියලා උත්තර දෙන ගමන් මෙතනින් යන්න යනවා. ඔන්න පස්සේ දවසේ කියපු වෙලාවටම නිකෝල් යන්නේ අර පූජාවට එන්න කියපු කෙනාව හම්බෙන්න. ඉතින් මේ අතරේ මේ සෙබස්තියන් තව කට්ටියකුත් එක්ක යන්නේ අර මාරියා ලියොන් සිරස්ලාගේ කට්ටිය හොයාගෙන උන්ව එලවලා දාන්න. මොකද තාමත් එයා හිතන් ඉන්නේ එයාගේ තාත්තාගේ මිනිමරුවෝ අර අනවසර පදිංචිකාරයෝ කියලා. මේ අතරේ නිකෝල් කියපු තැනට යනවා. ඒ යනකොටත් අර මිනිස්සයාගේ දුව එතෙන්ට ඇවිත් ඉන්නවා. ඉතින් නිකෝල් මේ ගෑනු ළමයාගෙන් එයා ගැන විස්තර අහනවා. ඒ ළමයා කියනවා මගේ නම ග්‍රේසි. මම හෙට ඇමරිකාවට යන්න ඉන්නේ ඉගෙන ගන්න කියලා. මේ වෙලාවේදී ග්‍රේසි එයාගේ අම්මගේ ෆොටෝ එකක් පෙන්නනවා. ඒක දැක්කහම අපිට මතක් වෙන්නේ මේ ඉන්නේ ටිම්ටි කියලා. ඔයාලට මතකයිනේ කතාවේ මුලින්ම වින්සෙන්ට්ේ කරදර කරපු ගෑනු කෙනා ඒ වෙන කවුරුවත් නෙමෙයි මේ ළමයාගේ අම්මා. ඉතින් මේ ග්‍රේසි කියනවා මගේ අම්මත් ඇමරිකා ගිහින් අපි හැමෝටම හොරෙන් මම එයාවත් හොයාගන්න තමයි ඇමරිකාවට යන්නේ. එයා දන්නේ නැහැ එයාගේ අම්මට කරදර කරපු එක ගැන. ඊට පස්සේ නිකෝල් අහනවා ඔයාට ආත්මයක් ඇඟට ආවේශ වුණාම මොනවද දැනෙන්නේ කියලා. ග්‍රේසි කියන්නේ මම ඒ ගැන මුකුත් දන්නේ නැහැ කියලා. මේ අතරේ අපිට පෙන්වන්නේ ෆාම් එකේ වැඩ කරන කෙනෙක්ව. ඉතින් මෙයාටත් අර විසිල් සද්දේ ඇහෙනවා. ඒ සද්දෙත් එක්ක මේ මිනිස්සයා එළියට ගිහිලා බලනවා මොකක්ද කියලා. ටිකකින් දකිනවා මේ සැක් උඩ හරක් කොළුවක් තියෙනවා කියලා. මේක දැකලා බය වෙන මේ මිනිස්සයා ආපහු බලන්නේ කවුරු හරි ඉන්නවද කියලා. ඒකම කවුදෝ කෙනෙක් මෙයාට පහර දෙනවා. මේ මිනිස්සයා අතින් ඒ කෙනාගේ එක අතක් වෙන් වෙලාම යනවා. ඒත් ඉතින් මේ මිනිස්සයාට ඒ ඉන්න කෙනාගෙන් බේරිල්ලක් නැහැ. ඒ මිනිස්සයා එතනම මැරෙන්නේ බඩවැල් ඔක්කොම එළියට පැනලා. එතකොට වින්සෙන්ට්ේ මැරිලා හිටියා කිව්වේ මෙන්න මෙහෙම. මේ විසිලර්ද එතකොට මේ මිනිස් ශරීරය කාගේද? අපි යමු කතාවේ ඉස්සරහට. සෙබස්තියන් එයාගේ යාළුවෝ ටිකත් එක්ක මේ ඇවිත් ඉන්නේ අර මරියා ලියොන් සිරස්ලාගේ කට්ටිය. එහා මෙහා යන පාලම ළඟට. ඉතින් මේ අයට ඕන කරන්නේ එයාලව මෙහෙන් එලවන එක. ඉතින් ඒ හින්දම මේ අය පාලම ගලවලා දානවා. ඔන්න මේ අතරේ නිකෝල් ග්‍රේසිත් එක්ක එයාගේ තාත්තා ඉන්න තැනට යනවා. ඒ එක්ක මේ මිනිස්සයා ඇවිත් නිකෝල්ගෙන් සල්ලි ඉල්ල ගන්නවා. ඉතින් එයා ඉල්ලපු ගාන මේ වෙලාවේ නිකෝල්ට දෙනවා. ඒ එක්කම මෙයාලා යන්නේ ගුහාවක් වගේ හරිම අමුතු තැනකට. මේ වෙලාවේ ග්‍රේසි නිකෝල්ට කියනවා
හිත සැහැල්ලුවෙන් තියාගන්න කියලා. ග්‍රේසියාගේ අම්මගේ ෆොටෝ එකක් අතර ගන්න ගමන් ඒක එක තැනකින් තියෙනවා. කතාවේ අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ පෙට්‍රාව. ඉතින් එයා ෆාම් එකට ගියාම දකිනවා අර මනුස්සයා මැරිලා ඉන්න විදිහ. මේ වෙලාවේ මනුස්සයා ළඟ වැටලා තියෙන ආයුධයක් දැකලා ඒක අතර ගන්න පෙට්‍රා එතනින් යන්න යනවා. ඒකම අපිට ආයෙත් පෙන්වන්නේ පූජාව පටන් ගත්ත ග්‍රේසියාගේ තාත්තවයි. මේ වෙලාවේ අමුතු දුමක් වගේ දෙයක් අල්ලන ගමන් කටින් හීරයක් වගේ දෙයක්ුත් ග්‍රේසිගේ ඇඟට ගහනවා. ඒකම මොකද්ද මන්ත්‍රයක් මතුරනවා. අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ ආයුධයත් අතට අරන් බයෙන් වටපිට බල ඇවිදින පෙට්‍රාව. ඉතින් එයා දකිනවා බඩගාගෙන යන කෙනෙක්ව. එයා තමයි මෙච්චර දවසක් මිනී මැරුම් කරපු විසිල. එයා ඉන්නේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නපු ටීම් ටිකේ ශරීරයේ. මේ අතරේ ඩැනීගේ ආත්මය ග්‍රේසිගේ ඇඟට ආවේශ වෙන්නේ නැති හින්දා එයාව බලින්ම ගෙන්න ගන්න තමයි මෙයාලා උත්සාහ කරන්නේ. මේ හින්දා බ්ලේඩ් එකක් අතර ගන්න ග්‍රේසි එයාගේම දිව කපාගෙන යනවා. ඒකම එහා පැත්තෙන් පෙට්‍රා විසිලගේ ආත්මේ ඉන්න ටිම්ටිව එතනම මරලා දානවා. මේ අතරේ ග්‍රේසිට ඩැනීගේ ආත්මය ආවේශ වෙනවත් එක්කම වෙන්නේ හරිම භයානක දෙයක්. මෙතන තියෙන ටිම්ටිගේ ෆොටෝ එක පිච්චෙන්න ගන්නවා. දැන් ඩැනීගේ ආත්මේ නිකෝල් එක්ක කතා කරන ගමන් ඉන්නේ. ඩැනී නිකෝල්ට අම්මා කියලා කතා කරනවා. ඒත් ඉතින් මේ වෙලාවේ පෙට්‍රා විසිලා හිටපු ටිම්ටිගේ ශරීරය මරපු හින්දා දැන් විසිලගේ ආත්මය නිදහස් වෙලා ඉන්නේ. ඒ එක්කම මෙයාලා ඉන්න තැන අඳුරු වෙනවා. ටෝච් එක ගහලා බලනකොට එතන ග්‍රේසි පේන්නේ නැහැ. මේ දෙන්නට එකපාරටම අර විසිල් සද්දය ඇහෙන්න ගන්නවා. ඔන්න කොහෙදෝ ඉඳන් ග්‍රේසිගේ ඇඟට ආවේශ වෙලා ඉන්න විසිලගේ ආත්මය ග්‍රේසිගේ තාත්තව එතරම් මරලා දානවා. මේක දකින නිකෝල් හොඳටම බය වෙලා එතනින් පැනලා දුවනවා. ටික දුරක් දුවගෙන ආවහම නිකෝල් දකිනවා එතන තිබුණ පාලමක් දැන් නැහැ කියලා. ඒත් ඉතින් ගඟ හරහා නිකෝල් ආපහු ගෙදර යන්න හදනවා. මේ අතරේ ගොවිපලේ මැරුණු මිනිස්සයාගේ බොඩි එක දකින සෙබස්තියන් ගොඩක් කලබල වෙනවා. එයාලා තවමත් හිතන් ඉන්නේ මේ මිනි මැරුම් කරන්නේ අර කැලෑවේ ඉන්න මිනිස්සු කියලා. ගෙදර යන සෙබස්තියන් ආයුධෝගයක් එකතු කරගන්න ගමන් එයාලගේ අම්මගෙන් අහනවා නිකෝල් කොහෙද කියලා. එතකොට අම්මා කියන්නේ කාර් එක අරගෙන කොහෙද ගියා කියලා. අම්මා අහනවා කොහෙද යන්නේ කියලා. සෙබස්තියන් කියන්නේ අපි අර මිනිස්සුන් එලවා දාන්න යන්නේ. එහෙම කියන ගමන් අම්මාටත් ආයුධයක් දෙනවා. එයාලා මෙහෙම පිටත් වෙලා යනකොට නිකෝල් අර කාර් එකේ එන ගමනුයි ඉන්නේ. ඉතින් මෙයාලව නතර කරන නිකෝල් කියන්නේ මේ හැමදේම කරන්නේ අර විසිල. මම S2කින්ම දැක්කා ඒ දේ කියලා. ඒත් ඉතින් මේ කියන දේ විශ්වාස නොකරන සෙබස්තියන් එයාලගේ ගමන යන්න යනවා. ගෙදර යන නිකෝල් සෙබස්තියන්ගේ අම්මට මේ හැමදේම කියනවා. එයා පූජාව තියපු විදිහ ඊට පස්සේ වුණ දේ. ඒ හැමදේම මේ වෙලාවේ නිකෝල් ඉසබෙල් අතින් කියනවා. ඉතින් මේක අහන ඉසබෙල් තේරුම් ගන්නවා. නිකෝල් දැන් ඉන්නේ හොඳටම බය වෙලා කියලා. ඒ හින්දා ඉසබෙල් නිකෝල්ව සංසුන් කරනවා. මේ වෙලාවේ පෙට්‍රා ටිම්ටිගේ බොඩි එක අරගෙන ගිහිල්ලා අවසන් කටයුතු කරලා එයාව පුච්චලා දානවා. පෙට්‍රා ගොඩක් දුක් වෙන්නේ ටිම්ටි හරි අහිංසක කෙනෙක් හින්දා. ඒකම අපිට ආයෙත් පෙන්වන්නේ නිකෝල් සහ ඉසබෙල්ව. මේ දෙන්නට ටික වෙලාවකින් විසිලගේ සද්දය ඇහෙන්න ගන්නවා. ඒක ඇහෙන නිකෝල් හොඳටම කලබල වෙනවා. ඉසබෙල් යනවා එයාට සෙබස්තියන් දුන්න ආයුධය ගන්න. ටික වෙලාවකින් මේ දෙන්න ටෝච් එකකුත් පත්තු කරගෙන එළියට යනවා. එක පාරටම ටෝච් එක එළිය නැති වෙලා මුළු පළාතම අඳුර වෙනවා. ඉතින් කාර් එකේ යතුරු අතර ගන්න නිකෝල් ඉක්මනින් කාර් එකේ ලයිට් එක දානවා. එන්නම විසිලගේ සද්දයත් වැඩි වෙන්න ගන්නවා. ඒකම මේ දෙන්න කාර් එකට නගින්න දිව්වත් මේ වෙලාවේ ඉසබෙල් විසිලගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒකම නිකෝල් යන්නේ පෙට්‍රාව හොයාගෙන. මේ වෙලාවේදී නිකෝල් දකින දේන් හොඳටම බය වෙනවා. මොකද අර විසිල ළඟ තිබුණ ආයුධයක් දැන් පෙට්‍රා ළඟ තමයි තියෙන්නේ. ඒක අතට අරන් බලනකොට එක පාරට මෙතනට පෙට්‍රා එනවා. බය වුණ නිකෝල් පෙට්‍රාගෙන් අහන්නේ මේ ආයුධය ඇයිවා තියාගෙන ඉන්නේ කියලා. මේ වෙලාවේදී පෙට්‍රා අපි හැමෝටම තිබුණ ප්‍රශ්නයකට උත්තර දෙනවා. ඔයාලට මතකයිනේ කතාවේ මුලින්ම වින්සෙන්ටේ ටිම්ටිව අල්ලගෙන ගිහිල්ලා එයාට කරදර කරා. ඉතින් එහෙම කරලා තියෙන්නේ අර අනවසර පදිංචිකරුවන්ව බය කරලා පන්න ගන්න ඕන හින්දා විසිලගේ ආත්මය ගෙන්නපු එක. එදා ඒ වැඩේට වින්සෙන්ටේට උදව් කරලා තියෙන්නේ මේ පෙට්‍රා. මේ වෙලාවේදී පෙට්‍රා කියනවා දැන් විසිල නෑ. මොකද මම එයාව මරලා පුච්චලා දැම්ම කියලා කියනවා. මේක අහන නිකෝල් හොඳටම කලබල වෙනවා. එයා කියනවා ඩැනීව ගෙන්න ගන්න කරපු පූජාව ගැනත්. ඉතින් එතන උන හැමදේම කිව්වට පස්සේ නිකෝල් කියන්නේ දැන් විසිලගේ ආත්මය තියෙන්නේ ග්‍රේසිගේ ඇඟේ. අපි ආව කොහොම හරි නිදහස් කරගන්න ඕනේ කියලා. ඒත් පෙට්‍රා කියන්නේ අපිට එයාව මරන්න වෙනවා කියලා. මේ දෙයට නිකෝල් නම් චුට්ටක්වත් කැමති වෙන්නේ නැහැ. මොකද එයා කියන්නේ ග්‍රේසිගේ අම්මයි තාත්තයි මැරුණේ අපි හින්දා. ඒ හින්දා එයාවත් අපිව බේර ගන්න ඕනේ කියලා. මේ වෙලාවේ නිකෝල් බැගෑවත් වෙලා පෙට්‍රාට කියන්නේ විසිලේව ගෙන්නමු කියලා. අලුත් ශරීරයකට මගේ ඇඟ දෙන්නම් කියලයි නිකෝල් කියන්නේ. කොහොමින් කොහොම හරි මේ දෙයට කැමති වෙන පෙට්‍රා ඊළඟට නිකෝල් එක්ක මන්තරයක් මතුරුන ගමන් විසිලගේ ආත්මය ගෙන්නන්න හදනවා. නිකෝල් එක දිගට පන්දමකුත් අරගෙන මතුරන්න ගන්නවා. ඔන්න මේ වෙලාවේ ග්‍රේසිගේ ඇඟට ආවේශ වෙලා ඉන්න විසිල මෙතෙන්ට එනවා. ඒකම මේ දෙන්න අටවපු උගලට විසිලව අහු වෙනවා. පෙට්‍රා හදන්නේ එයාට ගිනි තියලා මරන්න. ඒත් නිකෝල් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නෑ. නිකෝල් පෙට්‍රාව වළක්වන්න හදනකොට
විසිලා ළඟට විසුණු පෙට්‍රා විසිලගේ කුදුරක් බවට පත්වෙනවා. ඒ එක්කම නිකෝල් මේ හදන්නේ එයාගේ ඇඟට ආත්මය අරගන්න. ඒක හින්දා එක දිගට එයා මන්ත්‍රය මතුරනවා. එතකොටම එතෙන්ට එන්නේ සෙබස්තියන්. එයා විසිලට වෙඩි තියන්නයි හදන්නේ. මෙතනට තව මරියා ලියොන්සිරස්ලයි කට්ටියත් එනවා. ඒලත් නිකෝල් එක දිගට මන්තරය මතුරනවා. එතකොට නිකෝල් වෙනම පැත්තකට ගිහිල්ලා දොරත් වහගෙන ග්‍රේසිව නිදහස් කරන්න ඕනි හින්දා එයාගේ ඇඟට විසිලගේ ආත්මය ගන්න හදනවා. සෙබස්තියන් එළියේ ඉඳන් ඒක කරන්න එපා කියලා කෑ ගැහුවත් නිකෝල් එයාගේ දිව කපා ගන්නවා. ඒකම විසිලගේ ආත්මය නිකෝල්ට ආවේශ වෙනවා. එතකොට මෙතන දොර කඩාගෙන සෙබස්තියන් ඇතුළට ගිහිල්ලා නිකෝල්ව එළියට අරන් එනවා. වටේටම ගින්දර තිබුණ හින්දා මේ වෙලාවේ නිකෝල්ට ගොඩක් අමාරු වෙලා එයා එතනම මැරෙනවා. ඒත් සෙබස්තියන් කොහොම හරි එයාට සිහිය ගන්න තමයි හදන්නේ. ග්‍රේසියාගේ අනිත් අය එක්ක නිකෝල් ළඟට ඇවිල්ලා එයාලගේ මන්ත්‍රය එක දිගට මතුරනවා. ඒකම නිකෝල්ට එයාගේ දුව දකින්න හම්බ වෙනවා. එයා දුවත් එක්ක කතා කරනවා. නිකෝල් දුවට කියනවා අන්තිම මොහොතේ එයා ළඟින් ඉන්න බැරි වුණ එකට සමාවෙන්න කියලා. ඉතින් ඩැනී කියන්නේ මම අම්මා එක්ක තරහ නෑ. අම්මා හැමදාම තාත්තා එක්ක සතුටින් ඉන්න. මං ඔයාලට ගොඩක් ආදරෙයි. තාත්තව ආදරෙන් බලා ගන්න කියලා. ඒකම නිකෝල්ට සිහිය එනවා. ඒ හැමෝටම ගොඩක් සතුටුයි. ටික දවසකට පස්සේ අම්මයි තාත්තයි දෙන්නම නැතුණු ග්‍රේසි නිකෝල් එක සතුටින් ඉන්න විදිය පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි. වැරදි වැටහීමකින් හිටපු සෙබස්තියන් දැන් මාරියා ලියොන්සිරස්ලගේ කට්ටියගේ හොඳම යාළුවෙක් වෙලා. දැන් ඒ හැමෝම සතුටින් සමගියෙන් ඉන්නවා. ඒත් අන්තිමට මොකද්ද දන්නවද වෙන්නේ? පොඩි ළමයි ටිකක් විසිලගේ ආයුධය අරගෙන එක ළමයෙක්ගේ අතක් කපනවා. එතකොටම විසිලගේ භයානක විසිල් ශබ්දය ඇහෙන්න ගන්නවා. ඒ කියන්නේ විසිලගේ ආත්මය ආයෙත් එයිද? එහෙම වෙන්නත් පුළුවන්. අන්නේ ඉංගියක් දෙන ගමන් මේ ෆිල්ම් එක මෙතනින් නතර වෙනවා. අවසානයේදී අඳුරු බලවේගයන්ටත් මරණයේ නිහඬතාවයටත් පරාජය කරන්න බැරි වුණේ අම්ම කෙනෙක්ගේ ආදරයයි. හැමෝම බලාපොරොත්තු අත්හරපු මොහොතක ඒ අඳුරු පූජාවන් මැදින් ඇයට තමන්ගේ දරුවාගේ හඬ ඇහුණා. ඒ මොහොතේ ඔවුන් අතර ඇති වුණේ අවසාන කතාබහ. ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් සංවේදී. මේ කතාවෙන් අපිට දෙන ලොකුම පාඩම තමයි සමහර වෙලාවට අපි ආදරය කරන අයව අතහරින්න සිද්ධ වුණත් ඒ මතකයන් සහ බැඳීම් කවදාවත් මැරෙන්නේ නැති බව. ද විසිල කියන්නේ උදෙක් භීෂණාත්මක කතාවක් විතරක් නෙමෙයි. ඒක මනුෂ්‍යත්වයේ සහ ආදරයේ ප්‍රබලත්වය ගැන කියවෙන අපූර්ව නිර්මාණයක්. ඉතින් මේ වගේ හොර ඒ වගේම අලුතෙන් එන සුපිරිම ෆිල්ම්ස් තවත් බලන්න කැමති නම් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයාලට මේ චිත්‍රපටයේ අවසානය ගැන මොකද හිතෙන්නේ? නිකෝල් ගත්ත තීරණය හරිද? පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් අපි තවත් අපූර්ව කතාවක් අරන් එන්නම්. එතකන් හැමෝටම ජය වේවා.